බුදුරජාණන් වහන්සේ සමග පළමු රහත් ශ්‍රාවකයන් 5 නම වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම සහ අස්සජී යන මහ රහතන් වහන්සේලා ඉසිපතන මිගදායේ පළමු වස් කාලය වැඩ විසූහ. බුදුරජාණන් වහන්සේ සහ එම රහතන් වහන්සේලා එම වස් කාලය පුරාම මිගදායේ වැඩ සිටිමින් දිනපතා පිණ්ඩපාතය සඳහා ආසන්න වරණාසී නගරයට වැඩම කළහ. එම කාලය වාර්ෂික 3 මාසික වස් කාලයේ ආරම්භය ලෙස සැලකේ. තද වැසි සමයේ ගමන් කිරීමෙන් කුඩා සතුන් සහ අලුතින් මතුවන පැලෑටි අනවශ්‍ය ලෙස හානිවීම වැළැක්වීමේ කරුණාවෙන් භික්ෂූන් වහන්සේලාට එම කාලය තුල එක් ස්ථානයක වස් වසන ලෙස බුදුරජාණන් වහන්සේ මෙම විනය නියමය පිහිටුවා වදාළහ. වස් කාලය යනු ථේරවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් වාර්ෂිකව අනුගමනය කරන ආරාම වාස කාලයයි. මෙම කාලය තුල භික්ෂූන් වහන්සේලා එකම ආරාමයක වැඩවසමින් ගැඹුරු භාවනා, ධර්ම අධ්‍යයනය සහ ආධ්‍යාත්මික සංවර්ධනයෙහි නිරත වෙති. භික්ෂූන් වහන්සේලා තම ආරාමයෙන් පිටතට ගමන් කිරීම අවම කරති. බෞද්ධයන් දිනපතා දානය, ආහාර, බෙහෙත් සහ අනෙකුත් අවශ්‍ය දෑ පූජා කරමින් භික්ෂූන් වහන්සේලාට සහයෝගය දක්වති.